හොඳට මතක තියාගන්න මේ කතාව. ඔයා සාධාරණ මිනිස්සෙක් නෙමෙයි නම්, ඔයා ජෙනුයින් මිනිස්සෙක් නෙමෙයි නම් ඔයාට වැඩි කල මේ සමාජය ඉස්සරහට යන්න බෑ. ඔයා මිනිස්සු ජජ් කරනවා. ඔයා පුතේ එක වැරද්දක් කරා නම් සමාජයට මතකයි වගේ වැරද්ද. හොඳට මේ කතාව මතක තියාගන්න. ඔයා අසාධාරණ මිනිස්සෙක් නම් දකිද්දිම දන්නවා මූට නම් වැඩක් බාර දෙන්න බෑ. හැබැයි ඔයා සාධාරණ මිනිස්සෙක් නම් ඔයාට ඕන කෙනෙක් පුතේ වැඩ දෙන්න බය නෑ. හරි ඔයා අදක්ෂයෙක් වෙන්න පුළුවන්. ඔයා නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සාධාරණ වෙන්න, ජෙනුයින් වෙන්න. දවසින් දවස හරින පුතේ. බොක්කෙන්ම සාධාරණ මිනිස්සෙක් වෙන්න ඕනේ. තමන්ගේ ඇඟට දැනෙන්න ඕනේ. තමන්ට ෆීල් වෙන්න ඕනේ ඒකේ ආතල් එක. හරි මම සාධාරණ මිනිස්සෙක්. නේ ඕන කෙනෙක් ඉස්සරහට ගිහලා බය නැතුව කෙලින් කතා කරත හැකි. මම සාධාරණයි නම් තමන් ජෙනුයින් නම් තමන් කිසි කෙනෙක්ට බය නැහැ. ජෙනුයින් මිනිස්සු බය නැහැ බං. ඕන කෙනෙක් එක ෆේස් කරනවා බය නැතුව. ඒකින්ද ජෙනුයින් කෙනෙක් නෙමෙයි නම් අනුන්ට කෙලවන එකෙක් නම් මම මේ කියනවට නේ පොඩි කාලයක් try කරලා බලන්න සාධාරණ මනසක ජීවත් වෙන්න. ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙයි.